මේ බලන්න පැටලි මේ සිංහ පැටියකුත් හිටියා අම්මා සිංහ වගේකුත් හිටියා අම්මෝ අන්න දින දීතලා රීකල් කරදී කො කලෙමෙද්දෙන් නෑ ගියලට හැපෙත් ගියලට පැත්තේ 106 කියලා තියෙනවනේ බිම මේ පැත්තේ මිනිස්සු ඉන්නවද අප්පා මේ කහනවත් අප්පා මේ ඩිස්නි බිමලෝ ඉන්නේ අර තියෙන අර 106 යා දීතලානේ ඔව් දීතලා අපි දැක්ක එන්න පඩු තියනවා එනවා අල්ලගන්න ඔය ගෑණි අල්ලගෙන ඉන්න ඔය ඉතින් මේක හොයාගන්න වෙන්නේ අර දින ෆිල්ම් වල කරදී 106 කියලා කරදී යා උදු මේ අම්මෝ දීතලා මෙච්චර කැලේනේ මේ කවුද ඉන්නේ කෙනෙකුගේ හුලඟවත් සුදු වැලි දමා ගිය මග දිගේ ආයෙමත් මා සොයා අතගිලි බැදන් ඉස්සර වගේ හිනැහි ආයේ දුක් නොදී මා සොයා එන තුරා මහා පෙර වගේ සිනාසී හිත පුරා හදවත පොඩ්ඩක් නතර වෙලා තියෙනවා. පොඩ්ඩක් ගැහෙනවා කියලා මම දන්නවා. මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් අවසාන ටික බලද්දී මාගේ පපුවත් තාම ගැහෙනවා. අවසාන කොටස බලද්දී කෙනෙක් ගැන මට අවංකවම කියන්න තරහක්ද ඇති උනේ ආදරයක්ද ඇති උනේ. කලනයි දමිතක්කේ එන්න පොඩ්ඩක් ඉස්සරහට. මම මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් මෙයාත් කරන්නේ පැත්තකට වෙලා අඬන එක. ඒ තරමට මෙයා ෆිල්ම් එක ඇතුළේ ඉන්නවා. මං හිතන්නේ මෙයා ගැන පොඩ්ඩක් ඔයගොල්ලෝ පොඩි තරහක් ඇති. මාධ්‍යවේදී මේ විදිහට හැසිරෙනවද කියලා. කතා කරන්න බෑ පොඩ්ඩක් පොලිසිය මහත්තයා. පොඩ්ඩක් එන්නකෝ. අපේ ටිරාන් සර් ගැන අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. සර්ට කට්ටිය ගිහිල්ලා කියලා තිබ්බා ෆිල්ම් එක බලන්න ඕනේ කියලා. සර් පොඩි අභියෝගයක් බාරගත්තේ. මෙයා තමයි ඔයගොල්ලෝ මේ ෆිල්ම් එක බලන්න. මේ පුංචි ප්‍රශ්නයක් මම කෙටියෙන් අහන්නම්. පුංචි ප්‍රශ්නයක්. මට කෙටි උත්තරයක් ඕනේ. ඇයි මේ ෆිල්ම් එකේ ලෝකීය මම විතරක් නෙවෙයි. අපේ සර්ලා තව සෙට් එකක් මට සෑහෙන සහයෝගයක් දුන්නා මේ වැඩේ කරන්න. එක්කෙනෙක් තමයි තිලංක සර්. තිලංක සර් එන්න. පොඩියක් තියෙන තිලංක සර්. එයාලා අපේ අතුල සර් ෆිල්ම් එක අපි සපෝට් කරනවා ආවිනේවත් අපි මధుරී තිකසීමක් මතක් කරනවා හැම සර්ගෙනෙක්ම මේකට සෑහෙන උත්සාහයක් දුන්නා. මෙතන ඉන්න ළමයි ඇතිවුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අනවශ්‍ය සම්බන්ධතා ගණනාගන්න. ඒක තමයි සමාජයේ මිනිස්සු කවුද මොන වගේ මිනිස්සුද ඉන්නේ ඒගොල්ලෝගේ මානසික මට්ටම මොනවද කියලා දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ. තිරන්සර ගහමුද මේ පොඩි අත්පොඩි. සර් එක සපෝට් එකට හිටපු අනිත් සර්ලා ඇත්තටම ලොකු දෙයක් මේ විදියට ඔයාලා වෙනුවෙන් මේ ෆිල්ම් එක පෙන්නන්න ලොකු උත්සාහයක් ගත්තා කැපවීමක් ගත්තා. අපි ඒකට 106 ෆිල්ම් එකේ ක්‍රූ එක විදියට හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දියතලාව රේගල් සිනමා ශාලාවේ අධිපතිතුමා එතුමාවත් අපි ගොඩක් ආදරෙන් මතක් කරනවා. මෙයා තමයි මේ ලස්සන වැඩේ ලස්සන කරේ. අපේ අධ්‍යක්ෂකතුමා 106 ෆිල්ම් එකේ පුරාංගද අලුවි. ඔබලාට පුළුවන් අවබෝධ සමාජයේ මහෝ පණිවිඩය ඕන දෙයක් කරන්න ජීවිතේ ඕන ආකාරයක් ගන්න කලින් මතක තියාගන්න. ගෙදර අම්මා බලන් ඉන්නවා තාත්තා බලන් ඉන්නවා. ගෙදර යන අම්මට කරන්න එපා. වෙන්නේ මොදෙන් ජීවත් වෙන්න. සර් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි බෙට. එනම් මගේ වචන මේ විශ්වාස කරනවා මෙච්චර දුර ඒක සමේ මේ අධ්‍යක්ෂකවරයයි නරුනියෝ හැමෝටම අපි අප්පුඩියක් ගමු අයියේ ආයේ ඇගේ සුවඳ නැති හුළඟවත් මට එපා ආයේ වෙන කෙනෙකුගේ හුළඟවත් සුදු
ඇත්තටම කිව්වා ෆිල්ම් එක හොඳයි. හොඳ පණිවිඩ ටිකක් දෙනවා. ළමයින්ට හැමෝටම තරුණ තරුණියන්ට හැමෝටම මේ ෆිල්ම් එක ගොඩක් වටිනවා. හොඳ ෆිල්ම් එකක්. ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්. ඇවිල්ලා බලන්න. ඇත්තටම හොඳ ෆිල්ම් එකක්. يعني අපිටත් දැනෙනවා. අම්මලාටත් දැනෙනවා. හරිම ලස්සනයි ෆිල්ම් එක. විශේෂයෙන් මේ කාලේ හැටියට අනර්ග හා විශේෂයෙන් වටිනාකමකින් යුක්ත ෆිල්ම් එකක් විදියට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ළමයිට ඉගෙන ගන්න ගොඩක් දේවල් මේකේ තිබ්බා. ඉතින් ඇත්තටම ලස්සන චිත්‍රපටයක් හොඳ ආදර්ශයක් දෙන චිත්‍රපටයක්. ඒ වගේම තමයි ළමයට නිවැරදි මාධ්‍ය පාවිච්චි කරන්න, මිනිස්සු අතර සම්බන්ධතා ගොඩනගා ගන්න මේ සෑහෙන දේවල් ගොඩක් ගැන මේ ෆිල්ම් එකේ කතා කරනවා. එතකොට මේ ඕනම කෙනෙක් ඇවිල්ලා මේ ෆිල්ම් එක බලන්න අනිවාර්යයෙන්ම ඔය සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා නම් මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක් නම් මේක හරි වැදගත් ෆිල්ම් එකක්. ඒ වගේ කිසිදා ඇන ළඟ මගේ පෙර වගේ හැකිනම් දැවටෙනු ළඟ මගේ Room number 106 දිවිනපුරා